තමුසෙට මං එන්න කියලා තමයි හම්බෙන්න එන්න බැරි. තමුසෙට ගාණක් වත් නෑ නේද ඔය? අඩේ අනාගතය අදයි අධ්‍යාපනයේ හෙට. තමුසෙට එක්සෑම් එකක් ලැබෙන්නේ ඔය. කොහොමද මෙච්චර අතල්ලි දෙන්නේ? ඕක ඉතින් හැමෝටම බෑ මල්ලි. සම්පත් සීමිත වුණාට මගේ ඔළුව ඇතුලේ තියෙන කලමනාකරණය සීමිතයි. ආයෝග්‍ය හිතන්න. අනේ මල්ලි ඕකගේ බොරු ෂෝ වලට රැවටෙන්න එපා. මූ දන්න කල්මනාකරණේ. ගිය සතියේ මගේ බර්ත්ඩේ එකට චොකලට් එකක් අරන් දෙන්න සල්ලි නෑ කිව්වා. හැබැයි ඊට පහුවදා මුගේ යාළුවන්ට මූ ෆුල් ඔප්ෂන් පාටි. ඉතින් සුදු මං කියවනේ මුලින්ම ප්‍රමුඛතා හඳුනා ගන්න ඕනි කියලා. මගේ උන් කියන්නේ ස්ථාවර ලක්කා. ඕනි ගම් විචාල පිරියක් අගින්. අද ඉන්නවා හෙට නෑ. එතකොට මමද විචාලි පීවයි. තමුසෙට මතකද? ඊයේ මේ මාත් එක්ක ඉන්ස්ටා මැසේජ් කර ඩේටා නෑ, සිග්නල් නෑ කියලා කිව්වා. හැබැයි තමුසේ වෙන කෙල්ලගේ ෆොටෝ එකකට ලෝගෝ ගෝල හાર્ට් එකයි දාලා. ඒකද තමුසේ බැලන්ස් එක. ඉතින් අනේ ඒ වෙලාවේ වගෙන් ආවේ අතිරික්ත සැපෙම. ඒ කියන්නේ මට ඕන වඩා වද දුන්නා. මම කරේ ඩිමාන්ඩ් එකක් තියෙන තැනකට චූටි ආයෝජනයක් කරපුවා විතරයි. අනේ ඇත්තට එතකොට තමුසේගේ ආයෝජන හින්දා තමයි ගිය සතියේ අම්මා ක්ලාස් ෆීස් වලට දුන්න සල්ලි අරන් අලුත් සපත්තු දෙකකුත් දාගෙන බය නැතුව පාර බහලා යන්නේ නේ. ෂුවර් එකට මල්ලි ඒ තමයි අවස්ථික පිළිගයි. ක්ලාස් ෆීස් යන සල්ලි දුන්නම ඒකේ මාසෙට විතරයි. හැබැයි සපත්තු දෙයක් කරන් ලස්සනට දාලා හිටියම මාකට් එකේ වගේ මගේ වටිනාකම දික්කවන්න වැඩි වෙනවා. ඒක මෙයාට තේරෙන්නේ නැහැ මල්ලි. අම්මෝ කිමේ මූණ සිරාටම ගන්න වලට වැඩක් වගේ. මූත් එක්ක නම් කතා කරලා බේරෙන්න වෙන්නේ නැහැ. තමුසේ හිතාගෙන තමුසේ මාර පොරක් කියලා නේද? බලමුකෝ එක්සෑම් එකෙන් වෙනද? ඉකෝන් කෙලවිලාම් කලේ. මට ඉකෝන් කියලා වෙන්නේ නැහැ මැනිකේ. මොකද මම සබ්ජෙක්ට් කඩපාඩම් කරලා නැහනේ. මගේ ඔළුව ලස්සනට ස්ට්‍රෙස් ෆ්‍රී කරලා ලස්සට උගන්වන කෙනෙක් ඉන්නවා. මල්ලි මොකක්ද දැනගන්න ඕනේ කවුද කියලා. අඩේ කවුද යේ? වරෙන් යන්න. හරි පුතා. ආර්ථික විද්‍යාව මෙයා කොච්චර පහසුවෙන් ඉගෙන ගන්නවද කියලා නෙවෙයි. ඔව් අපිට ආර්ථික විද්‍යාව පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකක්ද? අපි එතනදා ජීවත් වෙන පරිසරයේදී හම්බ වෙන දේවල් ටික නම් අපිට පන්ති කාමරයට ඇවිල්ලා විෂයක් විදිහට ඉගෙන ගන්න යද්දී අලුතෙන් මහන්සියක් දරන්න ඕනේ නැහැ. ඒක විෂය ඇතුලේ තියෙන පුතේ තියරි ටික අපිට එදිනදා හම්බ වෙන තැන ඔයා බස් එකේ යනකොට ඔයා කෑම එකක් කනකොට ගෙදර ඇතුලේ අර පරණ ගෙදර බත් මුට්ටියේ ඊළඟට ඔයා යන බයිසිකලේ ඒතකොට තියෙන එක ඇතුලේ තියෙන ආර්ථික විද්‍යාව තමයි පුතේ තියෙන්නේ. ඒ නිසා ඒක අමාරු එකක් නෙමෙයි ආර්ථික විද්‍යාව තියෙන්නේ. අපිත් එක්ක අපි සමග අපි වටේට තියෙන්නේ. එහෙම විෂයක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ප්‍රායෝගික කාරණාත් එක්ක මෙයා හරි ලස්සනට සතුටින් ඉන්නේ. ඒ නිසා තමයි එයා ඒ විදිහට ඉගෙන ගත්තේ. අපි උගන්වන්නේ මේ විදිහට මතක තියාගන්න. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ නොබෙල් ප්‍රයිස් එකක් හම්බෙන සබ්ජෙක්ට් එකක්. එකම සමාජ විද්‍යාව විෂය. ඒ නිසා ඒක හරිම තාර්කිකයි, හරිම පැහැදිලි. ඒ නිසා එහෙම විෂයක් ඉගෙන ගන්න